ප්‍රයිවට් කැම්පස් වල මෙහෙම රැක්වීමක් නැහැ. හැබැයි උඹලා අපේ සල්ලි වලින් මහජනයාගේ සල්ලි වලින් ඉගෙනගෙන අනිත් දරුවන්ටත් අපහාස කරලා උඹලට ඕනේ අන්තිම පහත් විදියට නම් මේ රැග්ගෙක් කරලා උඹලට මේ කරන්න ඕනේ. උඹලා අනිවාර්යෙන් මේ ජාතිය මේ සමාජය විසින් කොන් කර යුතුයි. උඹලා අනිවාර්යෙන් මන් දන්නේ ඉස්සරහට රජයේ යුනිවර්සිටි යන්නේ ඊටමත් හොඳ දෙයක් නෙමෙයි. උඹලා හිතන් ඉන්නවා නම් මහා ලොකුවට අපි රජයේ යුනිවර්සිටි උඹලා ප්‍රයිවට් නේ ගියේ අපි එක එක්තරා හොඳ කොළඹ තියෙන යුනිවර්සිටි නැත්තම් තවත් යුනිවර්සිටි එකකට ගිහිල්ලා අපි ඩිග්‍රී එක ගත්ත කියලා උඹ මහා ලොකු නෙවෙයි බං. උඹලා තමයි මේ රැක් කරලා අනුම මරලා. අයිබෝන් ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් ටු නදිල්ස් එක්ස්ප්ලෝර් දාග YouTube channel එකට. අද මේ වීඩියෝ එකේ වැදගත් කාරණයක් ඉතාමත් ලංකාවේ දැවන්ත ප්‍රශ්නයක් ගැන තමයි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඔබ දෙමව්පියෙක් නම් ඔබගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතව තබා ගන්න ඕන නම් අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලන්න ස්කිප් කරන්න නැතුව තවත් කෙනෙක්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ ඔබ දන්නවද මේ ළඟදී යුනිවර්සිටි ශිෂ්‍යෙක් සුසයිඩ් කරගන්නවා. ඒ වගේම තවත් සිදුවීමක් වෙනවා කොළඹ කොටහින ප්‍රදේශයෙන් තවත් සිසුවියෙක් සුසයිඩ් කරගන්නවා. මෙන්න මේ ප්‍රශ්න ගැන මෙන්න මේ මොකක්ද ඇත්තටම වුනේ සම්බන්ධයෙන් තමයි මෙන්න මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ. මේක වළක්වා ගන්න කොහොමද? නැත්තම් මේකට වළක්වා ගන්න පුළුවන් ක්‍රමවේද ගැන තමයි කතා කරන්න යන්නේ. මෙයාලා මහ ජනතාවගේ බදු මුදල් වලින් නරත්තු වෙන යුනිවර්සිටි වල තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ නිකන් තමයි ඉගෙන ගන්න. කීයක්වත් ගෙවන්නේ නැහැ. රජයේ යුනිවර්සිටි වල ඉගෙන ගන්න ළමයින්ට වගකීමක් තියෙන්න ඕනේ. අපි හොඳට ඉගෙනගෙන මේ සමාජයට මොන හරි රිටර්න් එකක් දෙන්න ඕනේ. එහෙම වගකීමක් නැතුව මුම් මේ සෙට් එකක් ආතල්ලයක් ගන්නවා. නැත්තම් වෙන මොන හරි ගේමක් ගහගෙන රැක් කරලා අලුතින් එන ළමයින්ට මෙහෙම වද දීලා ඒගොල්ලන් අන්තිමට මැරෙන තැනට මේගොල්ලෝ යවනවා නම් මේගොල්ලන් කොහොම පහත් වැඩක් කරලා තියද? සාමාන්‍යයෙන් ඔය රැගින් එක කට්ටිය ගොඩක් අය කියන ඇති අවුරුද්ද 20 කාලෙන් අපිට ට්‍රැක් තිප්පා ඒවා ඉතින් හොඳයි. ඒවා ඉතින් වෙන්න ඕනේ. හැබැයි මේ වගේ පහත් විදිහකට රැගින් එකක් වෙනවා කියලා අපි දන්නේ නැහැ. දෙමව්පිය දන්නෙත් නැහැ. දෙමව්පිය දන්නේ තමන්ගේ දරුවන් හොඳට ඉගෙන ගන්නවා, ඒගොල්ලන්ගේ මාර්ක් ෂීට් එක බලනවා, එයාලා යුනිවර්සිටි එකට ගියොත් සිලෙක්ට් වුණොත් එහෙම එයාලට ගොඩක් ආඩම්බරයි. හැබැයි යුනිවර්සිටි එකේ වෙන්න දේවල් ගැන එයාලා දන්නේ නැහැ. යුනිවර්සිටි එකේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. එයාලට ඒ ළමයින්ට මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. දෙමව්පියන් විදිහට අපිත් මේකට හේතුවක් වෙනවා. මොකද්ද අපේ දරුවන්ට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. අපේ දරුවන් මොකද්ද පාවිච්චි කරන්න කියලා දන්නේ නැහැ. අපේ දරුවන් මොකද්ද යුනිවර්සිටි ගිහිල්ලා කරන්න කියලා අපි දන්නේ නැහැ. මේක ගැන අපි අවබෝධයෙන් සිටින්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් මෙවැනි සිදුවීම් වලට අපිට මුහුණ පාන්න සිදු වෙනවා. අනිවාර්යෙන් මේ රජයේ යන යුනිවර්සිටි ළමයි පොඩ්ඩක් හිතන්න ඕනේ ඔබ ඉගෙන ගන්නේ මේ මහජනතාවගේ මුදල් වලින් හින්දා ඔබට යම්කිසි ගෞරවයක් හම්බ වෙන්න ඕන නම් ඔබ කරන්න ඕනේ සමාජයට හොඳ දෙයක් කරන්න ඕනේ. ඉස්සර කාලේ නම් රජයේ යුනිවර්සිටි වල ලොකු මාකට් එකක් තිබ්බා. හැබැයි ඔයා බලන්න මේ දැන් මේ ප්‍රයිවට් කැම්පස් වල මේ වගේ රැගින් සිදුවීමක් නැහැනේ. ප්‍රයිවට් කැම්පස් වල ළමයි මැරෙන්නෙත් නැහැ. ඇයි? එයාලා අනිත් ළමයින්ට රෙස්පෙක්ට් එකක් දීලා එයාලා දන්නවා කොහොමද මේ ඩිග්‍රී එකේ නැත්තම් මේ කරන කෝස් එකේ වටිනාකම. මොකද්ද? එයාලා ගොඩක් සමහර අයගේ දෙමව්පියෝ මේකට වියදම් කරනවා. නැත්තම් සමහර කොල්ල කෙල්ල ඉන්නවා පාර්ට් ටයිම් ජොබ් කරලා ඒකෙන් හම්බ කරන සල්ලි වලින් යුනිවර්සිටි ෆී එක නැත්තම් කැම්පස් ෆී එක කොලෙජ් ෆී එක ගෙවලා ඒකෙන් ගෙනවා. ඒකවල එයාලට දන්නවා මේ වේදනාව. ඒ සල්ලි වල හම්බ කරන සල්ලි වල ගෙවන ගානට වේදනාව දන්නවා. කොහොමද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ? ඒකෙන් ගොඩ දා ගන්න ඕනේ කියලා. හැබැයි මේ රජයේ යුනිවර්සිටි වලට යන සිසුන්ගේ මෙයාලට ඒක ගැන කිසිම අවබෝධයක් නැහැ. මම හිතන්නේ මේකේ සමහර කට්ටිය ඉන්නවා මේ රැග් වලට කැමති නැති අය. හැබැයි ගොඩක් කට්ටිය මේ රැගින් කරලා තියෙනවා. එයාලට අවබෝධයක් නැහැ. එයාලා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් නෙමෙයි එයාලා කෝස් කරන්නේ. ඒ හින්දා දෙමෝපියන් හැටියට ඔබේ දරුවන් කවදා හරි ඔබට ඇවිල්ලා නැත්තම් අයියලා අක්කලට ඇවිල්ලා අයියේ මෙහෙම දෙයක් වෙනවා. තාත්තේ මෙහෙම දෙයක් වෙනවා කියලා කිව්වොත් එහෙම අනිවාර්යෙන් ඔයාලා නීතිමය කටයුතු අනිවාර්යෙන් ගන්න ඕනේ. නැත්තම් ඔයාලා පොලිසියෙන් ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දාන්න. කම්ප්ලේන්ට් එකක් දාලා වැඩක් නැත්තම් අනිවාර්යෙන් මීඩියා එකට එන්න. මීඩියා එකට ඇවිල්ලා කියන්න මෙහෙම දෙයක් වෙනවා. මෙහෙම සිසුන්ට වෙනවා කියලා. මේක අලුත් දෙයක් නෙමෙයි. ජීවිතයක් අපිට අහිමලා ඉවරයි. දැන්වත් අපි හිතන්න ඕනේ මේ රජයේ ආයතන නැත්තම් මේ රාජ්‍ය පාලනය හිතන්න ඕනේ මෙවැනි සිදුවීමක් සිදුවෙන්නේ නැතුව
මේක වළක්වා ගන්න. තද නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි ඒව ක්‍රියාත්මක කරන්න නැහැ. ඇයි සමහර විට ඡන්ද කැඩෙනව වෙන්න පුළුවන්. නැත්තම් ඔය යුනිවර්සිටි වල ඉන්න සෙට් එක තමයි ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒව නෙමෙයි ඇත්තටම වෙන්න ඕනේ. රජයට දොස් කියනව නෙමෙයි. හැබැයි රජයේ ඔය මිනිස්ටර්ස්ලා ඇමතිලා එයාලා වග බලා ගන්න ඕනේ මෙන්න මේ වගේ සිදුවීමක් නොවෙන්න නීති රීති ටික හදා ගන්න ඕනේ. ඒව දැන් ලංකාවේ වෙනවද කියලා ඔයාලා ඉතින් කල්පනා කරන්න. දැන් නීති රීති හදන්න තව අවුරුදු 2ක් 3ක්ද නැත්නම් 20ක් 30ක් යයිද දන්නේ නැහැ. කොච්චර ජීවිත හානි වෙයිද දන්නේ නැහැ. ඉස්සර මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නවල් තිබ්බේ නැහැ. දැන් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. මිනිස්සුන් ගාව ප්‍රශ්න මේ තියෙන්නේ. ප්‍රශ්න ගොඩින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. කන්න බොන්න ප්‍රශ්න, තවත් වියදම් වලට අත්‍යවශ්‍ය වියදම් වලට ප්‍රශ්න, කොහොමද සල්ලි හම්බ කරන්නේ? ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට ඒ ඇස්සේ මුන් ගිහිල්ලා රැක් කරලා මිනිස්සුන්ට වද දීලා ડિප්‍රෙෂන් වෙලා ප්‍රෙෂර් දීලා ඊට පස්සේ මිනිස්සු තමන්ගේ අම්මා තාත්තලා දුක් මහන්සියෙන් අවුරුදු 20ක් 25ක් බලාගත්තු අම්මා තාත්තලා හැරදාලා මෙහෙම සූසයිඩ් ඩිසිෂන් එකක් ගන්නවා නම් චර වද දීලා ඇතිද? අනිවාර්යෙන් මේක ගැන ඔයාලා සැලකිය යුතු වෙන්න. අනිවාර්යෙන් ඔබේ දරුවන් රජයේ කැම්පස් වලට යනවද නැත්නම් ප්‍රයිවට් කැම්පස් වලට යනවද කියලා ඔයාලා තීරණය කරගන්න. ප්‍රයිවට් කැම්පස් එක ප්‍රොමෝට් කරනවා නෙමෙයි. හැබැයි ප්‍රයිවට් කැම්පස් වල මේ රැගින් වෙනවත් දන්නේ නැහැ. හැබැයි මේවා අඩුයි. හැම එක්කෙනාම සල්ලි දීලා ඉගෙන ගන්න. හැම එක්කෙනාම රෙස්පෙක්ට් එකක් තියෙනවා. ඒ හින්දා මෙවැනි සිදුවීමක් අඩුයි. අනිත් සිදුවීම තමයි ඔබ දන්නා ඇති 13 හැවිරිදි සිසුවියක් සූසයිඩ් කරගන්නවා කොටහෙන ප්‍රදේශයෙන්. ඒක ගැන මම ගොඩක් දෙයක් කතා කරන්නේ නැහැ. හැබැයි එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ටීචර්ස්ලාට පාලනය මේ ටීචර්ස්ලාව ඔඩිට් කරන්න විදිහක් නැහැ ඇත්තටම. ඔබ දන්නවා ඇති ගොඩක් හොඳ ටීචර්ස්ලා ඉන්නවා. හැබැයි මේ කාලේ එහෙම නෙමෙයි. මේ කාලේ ටීචර්ස්ලා තමන්ම මාකට් කරගන්නවා. Facebook දානවා, YouTube දානවා, තමන්ම මාකට් කරගන්නවා. ඒ හින්දා මේ ටීචින් එක ඉස්සර කාලේ දැන් අවුරුදු 10ක් 15ක් තිබ්බේ ටීචින් නෙමෙයි මේ දැන් තියෙන ටීචින්. ඔබ හිතනවා නම් මේක උනේ කොළඹ කියලා ඔබ වැරදි. මේක ඇත්තටම වෙන්නේ යාපනය, මාතර, නුවර, හම්බන්තොට, කුරුණෑගල, ත්‍රින්කොමැලි මේ හැම පළාතම මේ වගේ සිදුවීමක් වෙනවා. මේ වගේ සිදුවීම්වල සමාජ මාධ්‍යයට හෝ මාධ්‍යයට එන්නේ නැහැ. මේක මාධ්‍ය වලින් කතා කරන දේවලුත් නෙමෙයි. හැබැයි මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න ගොඩක් අය අපේ අතර ඉන්නවා. මේ වගේ අසහනකාර ගුරුවරුන් මේ සමාජය තුළ ඉන්නවා. එයාලා ඉන්නේ හොඳට ටී-ෂර්ට් ටයි ටිකක් දාගෙන හොඳට ලස්සනට ඉන්නවා. හැබැයි යටින් කරන්න ඕන දේ ඔක්කොම කරනවා. මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන් සිසුන් කවදාවත් තමන්ගේ අඩුම ගානේ තමන්ගේ අම්මා තාත්තලා හෝ තමන්ගේ යාළුවන්ටත් මේ වගේ සිදුවීම් වල කියන්නේ නැහැ. මේක වාසියක් කරගන්න මේ වගේ අසහනකාර ගුරුවරුන්ට අනිවාර්යෙන් මේ නීතිය මගින් ක්‍රියාත්මක කරන්න ඕනේ. එයාලට ත්‍රාස නෙමෙයි කරන්න ඕනේ. අනිවාර්යෙන් උපරිම දඩුවම් මේ ලංකාවේ අඩුම ගානේ මේ වලට අනිවාර්යෙන් උපරිම දඩුවම් කරන්න ඕනේ. එහෙනම් ඔබ අනිවාර්යෙන් කරන්න ඕනේ ඔබගේ දරුවන් මොකද්ද කරන්නේ? දරුවන් ස්කෝලට යනවා නම් ස්කෝලේ මොකද්ද වෙන්නේ? දරුවන්ගේ යාළුවෝ කවුද? දරුවන්ගේ ස්කෝලවල ගුරුවරුන් කවුද? ඒ වගේ අනිවාර්යෙන් මේ ගැන අනිවාර්යෙන් ගොඩක් සැලකිය යුතු වෙන්න ඕනේ. නැත්තම් මේ වගේ සිදුවීම් වල මේ වගේ ජීවිතයක් අහිමි වෙනවා. එහෙනම් මේ වගේ තවත් දෙයක් සමාජ ප්‍රශ්නයක් ගැන අපි අනිවාර්යෙන් කතා කරනවා. එතකන් ඔබෙන් සමුගන්නම්. ජය වේවා.